11 B පන්තිය මේකද? ඔව් ඔව්. මම මේ කසුන්ගේ අම්මා. මේ පන්තිය. A few moments later. අයියෝ පන්තියේ පැද්දේ. මම පැද්දේ නෑ. තව ලැජ්ජ කරන්න එපා ගෝතම මාව. අනේ සරි වරෙන්ද මම පැද්දේ නෑ. සඳුන් පැද්දේ මම නෙවෙයි. කුණු මාළු කඳයිලු යකෝ. අද ගහනවා ඇපයක් යකට. අනේ අබ ගාන්න එපා මාත්‍යෝ. පැන්දනම් ඉස්කෝලෙන් අස් කරන්න නෝ මල්ලි. අනේ මගේ පුතා වැරදිලා පඩයක් ගියා කියලා මේව කරනවා. Hello, I'm Lapa. TikTok එකේ දාලා ජනප්‍රසාදය ටිකක් වැඩියෙන් ආපු ක්ලිප්ස් මේම කම්පිලේෂනයක් විදිහට දාන්න හිතුණා. සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් YouTube එකේ විතරක් දාන අම්මෝ ඒක ලෙවල් එකේ එක්ස්ක්ලූසිව් මිස් වෙයි. එනම් ජය වේවා. ලැච්චයි වගේ. ලබ්බේ තොයිලේ පොල් මුණ්ඩා. ටවුකයි මං උඹට දෙන එක ටොකයි. මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා. දවස් තුන මං ගැනම හිතුවද සුද්දා. මං කුඩ්ඩා. ඉපදේදී තුප්පත් දැන් ඉන්නවා වගේ සුද්දා. උම්මට කියන්නේ කුඩ්ඩා. පුන්සා. ඔබ ඔස්සගෙන වටේ දුවන කුඩ්ඩා. මං කුඩ්ඩා. කිරි බෝලේ. උඹේ මුද්ද තියාගනින් චුට්ට. අගම්මන සුමන අංගම්මන සුමන දූෂණය කළා මල්ලි. දැක්කනේ මල්ලි අරපු විදිය. හිතු ආකට ඵලයන්. ඔව් හොදටම දාපන් පහ. අනේ අයියේ ගුද මාර්ගෙ හිලක් තිබ්බ හින්දා ගහන්න උන්නේ අයියේ. මල්ලියෝ රෙද්දෝල් ලඩන්නේ ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් තියනවා එනවද? මෝසින් BMW. අනේ අපේ බල්ලා ලෙඩ වෙලා අවුදටම ඒක හින්දා ගහන්න උනේ නෑ අයියේ. ගහපන් අයියේ මට වම්බටු ගෙඩියක. වැඩක් මෙලේ. මගේ දරුවගේ තාත්තා වෙලා දෙන්න අයියේ. ඇරියා අපේ ආච්චි ප්‍රෙග්නන්ට් වෙලා ඒක හින්දා පෙරදුනේ අයියේ. අචින්ති තම්පි බවති. ඔය පොල්ලහක් කරාම පළවෙනි බෝලෙම මැද පොල්ල කඩලා ගියා. අයියේ හැමදාම මයික් එක අල්ලන් ඉන්න කල්පනාව. කැමති නැද්ද හොඳ කෝටිපතියෙක් වෙන්න? අපේ ඉන්ටර්නැෂනල් බිස්නස් එකක් තියෙනවා එනවද? මේක තමයි. මඩ ඕනේ චුට්ටක් රටවේකට චුට්ටක් බලපන් මන්දියා. චුට්ටක් කසිය පොට් එක. චුට්ටක් කියපන් චේතනා. චුට්ටක් කැරකිලා දෙක නැවිලා චුට්ටක් මෙච්චර නාගි වෙලා පොඩි උන් වගේක් වට කරගෙන මේ කරන අශීලාචාර වැඩේ මන් දන්නේ නෑ. ඇයි ආච්චි පන්නේ? මගේ නම සමන්ත. හැමෝම මට කිව්වේ කොළු සමන් කියලා. ඒ වුණාට ඔෆිස් එකේ ගොඩක් කෙල්ලෝ ඒක දන්නේ නැහැ. සිදේවි මම තෝගේ හැලයා. හරි අයින්සක තොගේ පැටියා. විශාල කරදරයක් වුණානේ මේක. ආශුමාරසිංහ බල්ලෙක් තෝරගත්තට අපේ තාත්තා තෝරගත්තේ කිඹුලියක්ව.